25,000ක් මේ අත් දෙකෙන් උගන්ලා ගොඩ දාලා තියෙනවා. නිකන් අය නෙමෙයි අසමත් වෙච්ච අය. මට ඔයාවත් ගොඩ දාන්න පුළුවන්. හැබැයි මේ චූටි කාලය මේ වැඩ ටික කරන්න මං කියන විදියට මට පුළුවන් ඔයාව ගොඩ දාලා දෙන්න. ඔයාව උනන්දු කරවන්න. වාගෙත් එක්ක වැඩ කරගෙන යන්න. ඔයාට බැරි වෙන ඔයා වැටෙන හැම තප්පරයකම මටවත් එක්ක ඉන්න පුළුවන්. ඒක නිසා ඔයත් දිනලා පණිවිඩේ මට කියන්න. මම බලාගෙන ඉන්නවා සර් මන් දැන් අහවල් තැන ඉන්නේ කියන පණිවිඩේ ඔයාගෙනුත් අහන්න. මම බලාගෙන ඉන්නවමයි පුතේ ඔයා මට පණිවිඩේ කියනකම්. ඒ පණිවිඩේ මට කියන්න මං සතුටින් අහන් ඉන්නවා. ඒක තමයි මං ජීවිතේ වාගෙන් අහන සතුටුම පණිවිඩේ. ඒකෙන් මං ලබන සතුට වචනයෙන් කියලා නිම කරන්න බෑමයි පුතා. ඒක තමයි මං ළඟ තියෙන අභිමානය. මම ඔයාටත් කියන්නේ මට ජීවිතේ කවදාකවත් යන්න බැරි වෙච්ච මිනිස්සු ළඟට යන්න මට এডুকেෂන් එක උදව් වුණා. මම හැබැයි এডুকেෂන් එක හරියට කළා. මං හරියට ඉගෙන ගත්තා. ඒක නිසා මට ජීවිතේ කවදාකවත් යන්න බැරි වෙච්ච මිනිස්සු හම්බ වෙන්න යන්න ලැබුණා. මට කවදාකවත් යන්න බැරි වෙච්ච තැන්වලට මට යන්න এডুকেෂන් එක උදව් වුණා. රතු පාට පළස් දිගේ අවස්ථා ගණනකදී විවිධ ශේෂ්ඨවල ප්‍රවීණයෝ එක්ක ඇවිදගෙන යන්න මට හැකියාව ලැබුණා. මේ හැම දෙයක්ම මට හම්බ වුණේ මම ඉගෙන ගත්ත නිසා. මේ වැඩ ටික මගෙත් එක කරන්න හැමදාම පන්ති එන්න, වෙලාවට පන්ති එන්න, ගෙදරින් දෙන වැඩ ටිකම පිළිවෙලටම කරන්න. එතකොට ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන්. 25,000ක් මේ අත් දෙකෙන් උගන්ලා ගොඩ දාලා තියෙනවා. නිකන් අය නෙමෙයි අසමත් වෙච්ච අය. මට ඔයාවත් ගොඩ දාන්න පුළුවන්. හැබැයි මේ චූටි කාලය මේ වැඩ ටික කරන්න මං කියන විදියට මට පුළුවන් ඔයාව ගොඩ දාලා දෙන්න. ඔයාව උනන්දු කරවන්න. වාගෙත් එක්ක වැඩ කරගෙන යන්න. ඔයාට බැරි වෙන ඔයා වැටෙන හැම තප්පරයකම මටවත් එක්ක ඉන්න පුළුවන්. ඒක නිසා ඔයත් දිනලා පණිවිඩේ මට කියන්න. මම බලාගෙන ඉන්නවා සර් මන් දැන් අහවල් තැන ඉන්නේ කියන පණිවිඩේ ඔයාගෙනුත් අහන්න. මම බලාගෙන ඉන්නවමයි පුතේ ඔයා මට පණිවිඩේ කියනකම්. ඒ පණිවිඩේ මට කියන්න මං සතුටින් අහන් ඉන්නවා. ඒක තමයි මං ජීවිතේ වාගෙන් අහන සතුටුම පණිවිඩේ. මම බලාගෙන ඉන්නවමයි පුතේ ඔයා මට පණිවිඩේ කියනකම්. ඒ පණිවිඩේ මට කියන්න මං සතුටින් අහන් ඉන්නවා. ඒක තමයි මං ජීවිතේ වාගෙන් අහන සතුටුම පණිවිඩේ.